Halo guys, tim ini තමයි ඉතින් මම හිතපු දෙයක් කෙල්ලුවොත් ඒක මේ ඉතින් මේ තමයි ඉතින් අපේ කුත් දෙක මේ දෙක අපි එල්ලමු නේද? මම අපි අයිස්ක්‍රීම් ගත්තා. මේ වෙන්නේ අපි දැන් ටික තාම Hello guys, ඉතින් ඔයාලා ආදරෙන් පිළිගන්නවා යෂ් vlog YouTube channel එකට. ඉතින් මේ අපේ දෙවනි YouTube වීඩියෝ එක කියන්නේ අපි මුලින්ම සිරිපාදේ vlog එකක් දැම්මා. දැන් මේ ඉතින් කාලය පස්සෙත් මම channel එක පටන් ගන්න හදන්නේ. අද ඇවිල්ලා මැයි 30. එතකොට අද වෙසක්නේ. වෙසක් එකට දැන් කූඩු වෙලන් තියෙනවා. තාම කූඩු මුකුත් එල්ලලා නැහැ ගෙදර. දැන් මේ ගෙදරයි අපි අනික් ගෙදර කූඩු එල්ලන් තියෙනවා අම්මලා ගියා. හරි අපි හෙට සෙට් වෙමු. 5 minutes later. ඔන්න ඉතින් අපි ආවා අපේ අලුත් විවාහයට. තාම වැඩ යනවා තියෙන එක විතරයි. අනිකේ මම බැලුවා මේකෙත් ෆුඩ් දෙයක් වගේ එල්ලන්න. මොකද මේ ෆුඩ් දෙයක් වගේ එල්ලන්න එක බැලුවේ. බලමු කොහොමද වෙන්නේ කියලා මේ තියෙන ෆුඩ් එක. මේ තමයි ඉතින් අපේ ෆුඩ් එක. මේ දෙක අපි එල්ලමු නේද? බැත් දන්සලක් යනවා. අර ඒකත් පුදු දන්සලක් යන අයිස්ක්‍රීම් දන්සලක්. මේ වගේ තැනක තමයි පිල්ලන්න බැලුවේ දැන් මේ බලමු. ඉතින් අපි දන්සල මම බැලුවා දන්සල පැත්තේ පොඩ්ඩක් ගිහින් එනවාද කියලා මේ කොහොමත් ඉතින් අපේ ගර්ල් ඉස්සරහ තියෙන වැඩක් නේ. මම දන්සල පැත්ත ගිල්ලමු නේද? අපි ඇවිල්ලා මේ කුටි එල්ලමු. හරි එන අපි යන්න දන්සල පැත්ත. එන්න අපි යන්න. මම ගෙදර vlog එකක් කරන වෙනම ගේන්න වීඩියෝ එක. A few inches later. Meeting guys, meeting dancer dinner ආවා. මම දැන් පොලිම ඉන්න කියන ඉතින් VIP pass තියනවා ඉතින් මේ හරි අපි දැන් අයිස්ක්‍රීම් එක කරගෙන යමු. මම ඉතින් අපි අයිස්ක්‍රීම් ගත්තා. පොඩි වෙලා. මම කාලා අපි හම්බෙමු. 5 minutes later. ඔන්න ඉතින් දැන් අපි අයිස්ක්‍රීම් කෑවා. මේක දන්සලක් හරියට. තව පොඩි අයිඩියක් තියෙන දැන් ගාල්ල පැත්තකින් එන්න. අපි ගාලු ගිහින්ද? ගාලු ගිහිල්ලා අපි ගාලු ගිහින් බලමු මේ දැන් ගාලේ දන්සල් ඒවා තියෙයි කියලා මම දැක්ක දාලා තියෙනවා. එතකොට තව අර ගාල්ල වලින් ඕපන් කරපු විඩෝ පීස් එක ඒකෙත් මොකක්ද තියෙයි කියලා දාලා තිබුණා මතකයි. එහෙනම් අපි ගාල්ලකින් අපි හම්බෙමු. ඉතින් කට්ටිය මේ කොන්න මම ගාලට ආවා දැන්. ගාලට එනකොට මම තවත් අයිස්ක්‍රීම් දවසක් තමයි හම්බුනේ. හරි අපි අම්බා මේකකින් එන්න. හෙලෝ ගයිස්, ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ ගාලු කොටුවට. කොටුවට ඇවිල්ලා අපිට ටික වෙලාවක් ඉඳියා. මේ අද වැස්සත් එක්ක මේ ඔක්කොම දන්සල් ටික දාන්න බැරි වෙයි vlog එකට. මොකද මේ රෙකෝඩ් කරන්න බැරි වුණා මේ වැස්සත් එක්ක. දැන් අපිට මොහොම ටික වෙලාවක් ඉඳලා අපි යමු දැන් ගෙවල් පැත්තට. ගෙවල් පැත්තට ගිහිල්ලා වෙසක් කොටුව එල්ලලා ඒ වෙට් ටික කරමු. හරි ගයිස්, අපි එළිය හම්බෙමු. යා
1 hour later. වෙලාව 6:00 වගේ වෙනකම්. හරි අපි යන් කෝටි එහෙම දැන් එල්ලලා බලමු මොකද වෙන්නේ කියලා. හරි A few inches later. ගොඩක් දාන්නම් මම මේකේ. අසෙන් මේ වෙන්නේ අපි දැන් ටික දාගෙන යනවා. මේකේ රිල් එකක් තියෙනවා. කියන්නේ මේක ඕෆ් කරාම මම දැක්කද? කහ පාට තමයි වත් වෙන්නේ. ඒ කියන්නේ මේ කලර්ස් දෙකක් තියෙනවා මේක. මම ඒක ඔක්කොම නලෝක් ගිහින් ඉන්නේ. ඒ රසයනේ. ඉතින් අපි යන්න ඉස්සරහට ගිහලා මේ දැන් අපි අනික් කාමරේ. මේ වගේ නේද මම මේකේ ලොග් වීඩියෝ එකක් ඉන්න. ෂෝට් දෙයක් දාගෙන නම් ඒක. එන්නේක. දැන් මම ඔයාලට එළිය පෙන්නන්න කොහොමද මේ වෙසක් කියලා කොහොමද සම් මේ ඔක්කොම දාලා ලයිට් දාලා වාර ලස්සනක් බලමු එළිය කොහොමද කියලා. ඉතින් මේ තමයි වෙසක් එකට ලයිට් දාලා කූඩු වෙල්ලලා තියෙන ලස්සන. හරි ඉන්නේ. ආයිගේ ඔහොම තමයි මේ හැදේ තියෙන විදිය. හලෝ ඉතින් මේ දැන් අපි කූට් එක එල්ලන්න හදන්නේ. මේක දැන් අපි එල්ලන්න හදන්නේ. දැන් මම මේක එල්ලලා මේ ඔයාලා වීඩියෝ පෙන්නන්නම් මේක එල්ලලා කොහොමද තියෙන්නේ කියලා. දැන් මෙහෙම නෝමල් දිගන්නේ අපි මේක එල්ලලා බලමු කොහොමද මේ වැඩේ තියෙන්නේ කියලා. හරි එහෙනම්. Hello guys, ඉතින් මේ තමයි ඉතින් මම සම්පූර්ණ දෙයක් එල්ලුවා දෙක වෙන තියෙන කූට් එක. ඉතින් මේ ඔයාලා පේනවා ඇති මේ එකක් අතන තියෙනවා. අනිත් එක මම ඊපස් තියෙනවා. ඔයාලා දකින්න ඇති. ඉතින් ඔයාලා දැන් මම මේ බ්ලොග් එකෙන් මේ විස්තර දෙකක් තවම ඔයාලා මාත් එක්ක එන්ජොයි කරන්න. වීඩියෝ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපේ channel අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon Yeah.